වනකම් පිල්ලේහල් ආයිබෝන්දුවේ පුතේ ඔන්න අදත් ඊ ස්කූල් ඔන්ලයින් ආයතනයේ හරහා අපේ 6 ශ්‍රේණියේ දෙමළ පන්තිය පටන් ගන්නයි හදන්නේ. ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් තමන්ගේ බලාපොරොත්තු ආසම දේවල් ආසම විදිහට ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. අපි අද එදා නැවතුණු තැනින් අද පටන් ගන්නවා. එදා අපි කතා කරලා ඉවර කරා උයරෙලුත් තුක්කල් ගැනනේ. අද තියෙන්නේ මෙయ్యලුත් තුක්කල්. මොකක්ද මෙయ్యලුත් තුක්කල් කියන්නේ? මෙయ్యලුත් තුක්කල් කියන්නේ දුවා පුතා මොකක්ද? ගතකුරු හේවත් ව්‍යංජනාක්ෂර. එතකොට සිංහල භාෂාවේ වගේම මම එතත් කිව්වා සිංහල භාෂාව වගේම දෙමළ භාෂාවෙන් සැර ව්‍යංජන කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මම කිව්වා සිංහල භාෂාවෙන් සැර කියනවා වෙනුවට දෙමළ භාෂාවේදී වෙන්නේ උයරෙලුත් තුක්කල් වෙනවා. එතකොට ව්‍යංජනාක්ෂර වලට තමිල් වලින් අපි කියන්නේ මෙయ్యලුත් තුක්කල් කියලා. මොකක් කියලාද පුතා? මෙయ్యලුත් තුක්කල්. මෙయ్యලුත් තුක්කල්. එතකොට மெய்யெழுத்துக்கள் 18 இருக்கு. மெய்யெழுத்துக்கள் 18 இருக்கு. මොකක්ද කියන්නේ? ව්‍යංජනාක්ෂර පුතා 18. 18ක් තියෙනවා. හරිද? අපි එතකොට සරාක්ෂර අපි කිව්වා. සරාක්ෂර මම අපෝ මතක් කරන්නේ අද අලුත් පාඩමේ හින්දා மெய்யெழுத்துக்கள். එතකොට மெய்யெழுத்துக்கள் කීයක්ද? 18. 18ක් තියෙනවා. එතකොට ඔන්න අද අපේ අලුත් පාඩම මොකක්ද? நாங்கு படம் இன்று படம் நாங்கு படம் அது பாடම 4වෙනි පාඩම පුතා. හරිද? පඩම් පාතුම් පේසුවෝ. මොකද කියන්නේ? පින්තූරය බලා කතා කරමු කියලා තමයි ටොපික් එක. හරිද? ඒක එතකොට ව්‍යංජනාක්ෂර ටික අද අපිට හඳුනා ගන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් බලමු ඒ ව්‍යංජනාක්ෂර මොනවද කියලා. පළවෙනි එක මම ගන්නවා බලන් ඉන්න මොකක්ද කරන්න කියලා. මෙයාට පුතේ අපි කියන්නේ කවුද? අල්කයන් කියලා. කවුරු කියලාද කියන්නේ? අල්කයන් කියලා. එතකොට මෙයාට ඇයි ව්‍යංජනාක්ෂරයක් කියන්නේ? ව්‍යංජනාක්ෂරයක පුතා හැම විටම දී හල් අකුරක් තියෙනවා. මෙන්න මේ උඩින් ගෝලයක් තියෙනවා. උඩින් තිතක් තියෙනවා. උඩින් තිතක් තියෙනකොට අපිට මෙයාව හඳුනා ගන්න පුළුවන් පුතා ව්‍යංජනාක්ෂරයක් හැටියට. හරිද? එතකොට ව්‍යංජනාක්ෂරයකුයි සරයකුයි එකතු වෙලා තමයි පුතේ මොකක්ද හැදෙන්නේ? අකුරක් හැදෙන්නේ. උදාහරණයක් මම ගත්තොත් අල්කයන්නයි අයන්නයි කියන සරය එකතු වුණොත් ක හැදෙනවා. සිංහලෙන් ගත්තත් අල්කයන්න අයන්න එකතු කරාම කයන්න. අන්න ඒ විදිහට. හරි තේරුණාද? එතකොට ඔන්න මුලින්ම අපිට තියෙන්නේ අල්කයන්න. හරිද? ඔයාලගේ පොත බලන්න කොහොමද ස්ක්‍රීන් ෂෙයා දාන්න.
ඉතින් මෙන්න තියෙන්නේ මොකද? අක්කා. අක්කා. අක්කා කියනකොට සිංහලයි දෙමළෙන්ම අක්කා කියලා කියනවා. ඊට පස්සේ තියෙන විලක්කු. විලක්කු. බලන්න අල්කයන් විලක්කු. විලක්කු කියන්නේ මොකටද? විලක්කු කියන්නේ පුතා පහනට. ඊට පස්සේ මොකද තියෙන්නේ? අලුත් අකුරක්. good. අපි බලමු වචන ටිකක් අල්කයන් ව්‍යංජන අක්ෂර වලින්. තක්කාලි. කොහොමද? සයන්න ලිව්වා. මෙන්න පුතා අල්කයන්. තක්කාලි. තක්කාලි කියන්නේ මොකටද? තක්කාලි වලටමයි. හරිද? ඊට පස්සේ තව මොනවද? අල් කයන්නේ මොනවද? බලන්න අපේ ශරීරයේ කොටස. අල් කයන්නේ නහයට කියනවා මූකු. මොකක්ද? හොඳට බලන්න මම මේ ලියන්න ඉතිය. මූකු. මූකු කියන්නේ නාසයට. මූකු. මූකු. නාසය. හරිද? තව කියන්න බලන්න. තව මොනවද ළමයි? පිටුවට කියනවා පක්කම් කියලා. මොකක්ද? පක්කම්. පක්කම් කියනවා පුතේ පිටුවට. පක්කම් පිටුව. හරිද? පක්කම් කියන්නේ පිටුවට. හරි. අපි නෝට් එක පස්සේ ලියන්නේ මුලින්ම අපි මේ ටික කතා කරලා ඉමු. ඊට පස්සේ බලන්න උන් අක්ෂරය තියෙනවනේ. දැන් මම ලියන හැටි මේවා කියලා දෙනවා ඈ. ඒකින්ද හොඳට අහන් ඉන්න. උන්. තංගේ. තංගේ. තංගේ කියන්නේ නංගිට. ඊට පස්සේ සිංගම්. සිංගම් කියන්නේ කාටද? සිංහයාට. ඊළඟ බලමු. මොකක්ද තියෙන්නේ? කොළ පාට. කොළ පාට වලට ළමයි කියන්නේ මොකද? කොළ පාට වලට කියන්නේ පච්චේ කියලා. මොකද්ද? පච්චේ කොළ පාට. එතකොට සාමාන්‍යයෙන් මෙයාට අපි මන්ට කියන්න බැරුණා. සාමාන්‍යයෙන් මෙන්න මෙයා මේ කයන්න. හැබැයි මෙයාට කයන්න හයන්න කියලා තුනම අපි කියනවා. එක අකුරකින් පුතේ එක අක්ෂරයකින් මෙන්න මෙයාගෙන් කයන්න හයන්න කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මෙයා කොයි අවස්ථාවේදීද හොයන්න වෙන්නේ? ඒ ටික අපි ඉස්සරහදී කතා කරමු. ඒක තියෙන සාමාන්‍යයෙන් 9 පන්තියට වගේ තියෙන. හරිද? අපිට ඉස්සරහදී අපි 9 පන්තියට යන්න කලින් ඒ ටික ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙයා සයන්න. මෙයාට සයන්න, ජයන්න කියනවා. හරිද? ඒ වගේම මෙන්න මෙයා සයන්න සහ දයන්න කියනවා. මෙයා පයන්න සහ බයන්න කියනවා. පයන්න කියනවා. මෙන්න මෙයාට සයන්න සහ දයන්න කියනවා. අපි බලමු දැන්. ඒක පෙවුනේ නැද්ද? හරි.
මෙන්න මේකම. දැන් මෙන්න මෙයාට පුතේ කයන්න ගයන්න හයන්න කියනවා. මෙයාට කයන්න චයන්න ජයන්න. මෙයා තයන්න සහ දයන්න. මෙයා පයන්න බයන්න පයන්න ඡයන්න ගයන්න. හරිද? ඔන්න ඔහොම කියනවා. ඒ කියන්නේ එක අක්ෂරයකින් අක්ෂර දෙක තුනක් තියෙනවා. ඒකින් අපි ඒ ටික හොඳට මතකේ ධාරණය කරගෙන යන්න ඕන පුතේ. හරිද? හරි අපි එතන කතා කරමුකෝ. බයෙන් පලියන් කියලා දෙනවා. පච්චේ. පච්චේ කියන්නේ කොළ පාටට. මොන පාටටද? කොළ පාටට පුතේ. ඔන්න එතකොට පච්චේ අමතක වෙනවද? නෑ. පච්චේ අමතක වෙන්න විදිහක් නෑ. පච්චේ කියන්නේ කොළ පාටට. ආච්චි. ආච්චි. ආච්චි කියනවා ආච්චිටම. ඊට පස්සේ මොකද? කුංජු. කුංජු. කුංජු කියන්නේ පැටියට. කාටද? පැටියා. කුංජු. එතකොට මෙතන අකුර වේදෙන හැටි බලන්න. කුංජු. ඊට පස්සේ මොකද්ද? මංචල්. මංචල් උනාට හරි වචනේ නෝ පුතේ නෙන්ජල්. දෙමළ වල ආකාරයක් නැහැනේ. ඒකට නීති රීති කිහිපයක් තියෙනවා. හරිද? මැන්චල්. මැන්චල් කියන්නේ කහ පාටට. හරිද පුතා? කහ පාටට. ඊට පස්සේ අපි බලමු. එතකොට දැන් අපි ඔන්න අකුරු කීයක්ද? කයන්න, ඉන්න අකුර, තයන්න, උන් අකුර ඔන්න අපි දැනගත්තා. උන් කියන්නේ මෙන්න මෙයා. ඊළඟ උට්. උට්. පාටි. පාටි කියන්නේ පුතේ කාටද? ආච්චිට. පාටි කියන්නේ ආච්චිට. තව වචනයක් කිව්වා ආච්චිට කියන ආච්චි කියලා. පට්ටම්. පට්ටම් කියනවා පුතා සරුංගලයට. බල පා උට්ට පට්ටම් සරුංගලය. ඊට පස්සේ තියෙනවා පාන්. මොකද්ද? පාන්. පාන් කියන්නේ පාන් වලට. හරිද? බලන්න මේකේ තියෙන්නේ ඔන්න මූණ්ඩු සුලි අන්න අකුර. එතකොට මෙන්න මෙයා. ඊළඟ කන්. කන් කියන්නේ ඇස්සට. ඊට පස්සේ පුතේ මෙන්න මෙයාට අපි මේ කියන්නේ මූණ්ඩු සුලි නා කියලා. මෙයා මූණ්ඩු සුලි නා. ඇයි? සුලි 3ක් තියෙන හින්දා මූණ්ඩු සුලි. සුලි 2ක් තියෙනවා නම් රෙන්ඩු සුලි නාන කියලා කියනවා. හරිද? ඊළඟ බලන්න. ඊළඟ මෙතන තියෙනවා මං කිව්වා මෙයාට තයන්නයි දයන්නයි කියනවා කියලා. හල් කිරීමක් ආවොත් ව්‍යංජනාක්ෂරයක උඩින් තිතක් තියුණොත් එයාට හල් අකුර. හරිද? හල් වෙනවා යාව. එතකොට මෙයාට උත් සහ උත් කියනවා. බලන්න. පත්තු. පද්දු කියන්න බෑනේ. පද්දු. පත්තු. පත්තු කියන්නේ 10. ඊට පස්සේ තාත්තා. තාත්තා කියන්නේ 100ට. තාත්තා 100ට. ඊට පස්සේ උන් අකුර. උන් අකුර කියන්නේ ඔන්න මෙයා. මෙතනින් මෙන්න මේ අකුර. පන්දු. පන්දු කියන්නේ බෝලයට. මොකටද? බෝලය. පන්දු. බෝලය. තන්දේ. තන්දේ. තන්දේ ഇല്ല. තන්දේ ഇല്ല. තාත්තා නැත්ත. තන්දේ. තන්දේ කියන්නේ පුතේ තාත්තට කියන ඔන්න සමාන වචනයක්. මෙන්න මෙයාට අපි කියන්නේ තන්නහරම් නානා කියලා. මෙයාට අපි කියනවා තන්නහරම් නානා කියලා. එතකොට ණයනු 3ක් තියෙනවා. කවුද 3 දෙනා? රෙන්ඩු සුලිනානා, මුණ්ඩ සුලිනානා, තන්නහරම් නානා කියලා. ඊළඟ අප්පම්. අප්පම් ආප්ප. අප්පම් അപ്പം ഇല്ലയാ? ආප්ප නැද්ද?
ආපම් නිරුපති රූපායි. ආප රුපියල් 20යි. පරුප්පු 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 මොකද පරුප්පු කියන්නේ? පරිප්පු වලට පරුප්පු. අම්මා පරුප්පිල්ලයා පරුප්පිල්ලයා අම්මා පරිප්පු නැද්ද? අන්න ඒ වගේ. හරිද පුතේ? මෙයාට අල්පයන් සහ අල්බයන්න කියලා කියනවා. බලන්න ඉවර්යාර් ඉවර්යාර් කියන්නේ ඉවර් කියන එකේ තේරුම එදා අපි ගිය සතියේ කතා කරා. ඉවර් කියන්නේ මොහු හෝ මැය. එතකොට මෙතන ඉන්නවා කාන්තාවක්. එතකොට මැයනේ. මැය කවුද? ඉවරේ ආච්චි. මේ මගේ ආච්චි. ඉදු වෙන්න ඉදු ඉදුවෙන් පට්ටම්. මේ මගේ සරුංගලේ. හරි. එතකොට ඉදු කියන්නේ ළඟ තියෙන දෙයක්. අදු කියන්නේ එහා තියෙන දෙයක්. ඉදු ළඟ අදු දුර. හරි පුතා. හරි. අපි ඊට කලින් අපි පොඩි වීඩියෝ එකක් බලලා එන්නේ. වීඩියෝ එකක් කියන්නේ ඔන්න මම ෂෙයා කරන පුතා. හරිද? බලන්න මෙයාට කියනවා අල්ටයන්න හෙවත් අල්ඩයන්න කියලා. මොකද්ද? හොඳට බලා ගන්න පුතා ලියා ගන්න විදිහ. මේවට අපි කියන්නේ මෙయ్యලුත්තුක්කල්. මෙయ్యලුත්තුක්කල් ලියන විදිහ තමයි ඔය තියෙන්නේ. අල්ටයන්න සහ අල්ඩයන්න ලියන්නේ ඔහොම තමයි. හරිද? ඔය අල්පයන්නයි අල්බයන්නයි. එතකොට උඩින් තිතක් තිබ්බහම යා හල් වෙනවා. නැත්නම් පයන්නට හල් කරන්න ඕන උඩින් තිතක් තියෙනවා. මෙයා දැන් ලියන්නේ පයන්න හෝ බයන්න ඔන්න උඩින් තිබ්බහම හල් වෙනවා. අල්පයන්න හෝ අල්බයන්න වශයෙන්. මෙයාට අපි අල්මයන්න තමයි කියන්නේ. බලන්න පයන්න විදිහටම ගෙනල්ලා ඊට පස්සේ හල් කරනවා. නැවත බලන්න. ඔන්න පයන්න වගේ ගෙනල්ලා පොඩ්ඩක් වක්‍ර කරා. ඔන්න ඊට පස්සේ හල් කරා අල්මයන්න. ඊට පස්සේ මවුලව ලකරලානා. මෙයා ඔන්න එක ලයන්න. මයන්න හැඩති හින්දා මෙයාට මවුලව ලකරලානා කියලා කියනවා පුතා. මෙයාට අපි අල්යයන්න බලන් යූ හැඩේ ගත්තා පයන්න ලිව්වා. ඉංග්‍රීසි යූ ලිව්වා පයන්න ලිව්වා. දෙමළ පයන්න. බලන්න යූ අකුර ලියනවා ඊට පස්සේ ඔන්න පල්ලෙහාට පයන්න ලියනවා. ඊට පස්සේ ඔන්න හල් කරාම අල්ලය යන්න. හරිද? ඕකට අපි කියන්නේ අල්රයන්න කියලා පුතා. මොකක්ද කියන්නේ? අල්රයන්න කියලා තමයි ඔන්න අපි කියන්නේ.
අල්රා යන්න. මෙයාට කියනවා මං කිව්වා සයන්න චයන්න ජයන්න මෙයාව හල් කරනවා උන්න දැන්. බලන්න ආපහු ලියන හැටි පුතා හරියට බලන්න. සයන්න ගෙනාවා. හරි පල්ලෙහාට ගත්තා. ලිව්වා. මෙයා කයන්න. බලන්න ලස්සන්ට ගන්න විදිහ කයන්න. ඔන්න කයන්න. අල් කයන්න අල් ගයන්න අල් හයන්න ඔන්න ඔය වශයෙන් තමයි ලියන්නේ. ඔන්න අල් තයන්න. අල් තයන්න. අල් තයන්න අල් දයන්න ලියන්නේ ඔන්න ඔහොම. අකුර මෙයාට මං කිව්වා තන්නහරම් නාන කියලා. ඇරව් එක ලියලා ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් පල්ලෙහාට ගෙනාවා. කොහොමද ගෙනාවේ? මෙයා ඔන්න ඇරව් එක ඊට පස්සේ මෙයාට ඔන්න පස්සක් ආවා. එළිව්වා. ලකුර කොම්බුව ගත්තා ඇරව් එක ලිව්වා. දෙමළ කොම්බුවක් ලිව්වා. සිංහල කොම්බුවත් ඔන්න පල්ලෙහාටම ගෙන. ඊට පස්සේ මෙන්න මේ ඇරව් එක ලියන්න තියෙනවා. ඔන්න මං කිව්වා රෙන්ඩු සුලි නානා. එයාට ඔන්න රෙන්ඩු සුලි. සුලි දෙකක් තියෙන හින්දා රෙන්ඩු සුලි කියනවා. රෙන්ඩු සුලි නානා. මෙයාට අපි කියනවා පුතේ මුණ්ඩු සුලි නානා කියලා. මුණ්ඩු සුලි. සුලි තුනක් තියෙනවා. ඒකින්ද මෙයාට මුණ්ඩු සුලි නානා කියලා කියනවා. ලකුර ලකරලාන. අල්වයන්න. මෙයාට අපි කියනවා පුතා අල්වයන්න කියලා. කවුරු කියලාද කියන්නේ? අල්වයන්න කියලා තමයි අපි යාට කියන්නේ. ඊට පස්සේ බලමු. ඉරකුල අරයන්න. එන්න ඉට් කියලත් අපි යාට කියනවා. අකුර ඤ ඤ අඤයන්න අකුර ඔය. හරිද? අකුර ඤ ඤ පිපිඤ්ඤ ඤා කියන අන්නේ ඤ. ඊට පස්සේ මොකද? අකුර බිඳුව බිඳුව බිඳුව.
බලන්න ලියන විදිය ඇරව් එකක් වගේ ඔන්න භාගයට ගෙනල්ලා දෙක ලියලා බං දෙක වගේ ලියන්න අරගෙන උඩින් ටිකක් තියෙනවා. හරි. එච්චරයි. ඉන්න දැන් ඔයාලට අකුරු ටික ඔන්න ඔයා පුතේ හඳුනා ගත්තා. නේද? ආපහු මං ඕක පෙන්නන්න යන්නේ නැහැ. මොකද ඔයාලට රෙකෝඩින් හම්බෙන ඕක එක වතාවක් නෙවෙයි 100 වතාවක් වුණත් බලන්න පුළුවන් එතකොට. හරිද? අපි කතා කර කර හිටියා. දැන් අකුරු ටික බැලුවනේ. හරි. ඊට පස්සේ ඊළඟ බලන්න දැන් ඉවර්යාර් කියලා එකක් තියෙනවානේ. බලන්න 30 පිටුව. ඉවර්යාර් ඉදු වෙන්න එක හරිනේ එක් කතාව. ඊට පස්සේ බලන්න ஒன்று 18 வரையான இலக்கங்கள் இடப்பட்ட படங்களே அவதானித்தது பின்வரும் கட்டங்களுக்கும் பொருத்தமான இலக்கங்களே எழுதுங்கள். මොකද කියන්නේ? 1 සිට 18 දක්වා ඉලක්කම් වලට අයිති පින්තූර වලට අවධානය යොමු කරමු. ඊට පස්සේ කියනවා පහත් සඳහන් වගුවට ගැලපෙන ඉලක්කම් ලියමු කියලා ලියන්න කියලා. හරිද? බලන්න එතකොට මෙන්න මේකයි. බලන්න උදාහරණයක් දීලා තිනවා ඉවර් ඉදු කියලානේ වගුවක. එතකොට ඉවර් එකට එක දාලා තිනවා. අපි බලමු ඉවර් එකට එක දැම්මේ ඇයි? ඉවර් බලන්න. ඉවර් අක්කා මේ අක්කා. ඊට පස්සේ ඉදු වෙන්න මේ මොකක්ද? ඉදු වෙන්න ඉදු විලක්කු මේ පහන. එතකොට තුන්වෙනි එක බලන්න තංගි. තංගේ දාන්න පුළුවන් මොකටද? ඉදු වලටද නැත්නම් මොකද්ද තිබුණේ? ඉවර්. ඉවර් වලටද ඉදු වලටද දාන්න පුළුවන්. ඉවර් වලට ඉවර් තංගි මේ නංගි. සිංගම් මේ සිංහයා. එතකොට මොකටද දාන්න පුළුවන්? හරිද? ඒ ටික. ඊට පස්සේ පච්චේ ආචි. මේ පොළය මේ මෙය ආචි. කුංජු බලන්න. හරිද? ඔන්න ඊට පස්සේ ඔයාලා අදාළ පින්තූරය කොතනද? මේකට 3 නම් 3, 4 නම් 4. එහෙම කියලා මේ දෙපැත්ත සම්පූර්ණ කරන්න ඕනේ බබාලා. හරිද? හරි. අපි අපි දන්නවා ඊළඟට මොකක්ද තියෙන්නේ? මෙන්න. මෙයාව අපි දන්නවා. අපි දැන් ලියුවානේ ගිහිල්ලා. එතකොට මෙයා කවුද? අල්මයන්න. අල්මයන්න නම් බලන්න மாம்பழம். மாம்பழம் மாம்பழம் இருக்கு. மாம்பழம் இல்லையா? අඹ නැද්ද? மாம்பழம் இருக்கு. අඹ තියෙනවා. மாம்பழம் அம்ப. தம்பி 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 வாங்கோ. மல்லி என்ன? தம்பி போங்கோ மல்லி அண்ணு. තම්බි තම්බි කියන්නේ මල්ලි. නායි නායි කියන්නේ බල්ලා. නායි බල්ලා. පායි නායි පායි පායි කියන්නේ පැදුර. ඊට පස්සේ වේර් කියන්නේ රකුරන් ගසක මුලකට තමයි කියන්නේ වේර් කියලා. තේර් කියන්නේ මොකද්ද? තේර් කියන්නේ මොකද්ද ළමයි? බලන්න පින්තූරයක් තියෙනවා තේර් කියලා. තේර් දේව රතය. පාල් ලකුර පාල් இல்லையா? பால் வேணும். அம்மா பால் இல்லையா?
අම්මා කිරි නැද්ද? පාල් තාංගෝ කිරි දෙන්න. පාල් நல்ல ருசி. කිරි හරිම රසයි. පාල් කියන්නේ කිරි. කාල් කාල් කකුල. අලහන් කාල් ලස්සන කකුල. ඊට පස්සේ මොකද්ද? සෙව්වහම්. සෙව්වහම් කියන්නේ මොකටද? බලන්න නිල් පාට ඍජු කොනාස්ත්‍රාක් තියෙනවා. මොකද්ද? සෙව්වහම්. සෙව්වහම් කියන්නේ ඍජු කොනාස්ත්‍රයට පුතා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? සෙව්විල මොකද? මොකද ඊළඟ තියෙන්නේ? සෙව්විලර් නීරන්තිම සෙව්වි සෙව්විල නීර් සෙව්වල නීර් සෙව්විල නීර් පොඩ්ඩක් පැටලෙනවා. සෙව්විල නීර් සෙව්විල නීර් සෙව්විල නීර් සෙව්විල නීර් இருக்கா? තැඹිලි තියනවද? සෙව්වල නීර් இருக்கா? තැඹිලි තියනවද? සෙව් ඉල්ලයා නැද්ද? හරිද? මොකද්ද එතකොට? සෙව් මොකද්ද? එකපාරට කියන්න බෑ. නම් කඩන්න. සෙව්විල නීර් සෙව්විල නීර් සෙව්විල නීර් තැඹිලි වලට කියන්නේ. ඊට පස්සේ මොකද තියෙන්නේ? ඊට පස්සේ මොකද ළමයි තියෙන්නේ? යාල් 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 කියන්නේ අලහන් යාල් இருக்கு. යාල් යාල් කියන්නේ වීණාව. යාල් වීණාව. ඉදල් ඉදල් කියන්නේ මොකටද? ඉදල් කියන්නේ මොකටද? ඉදල් කියන්නේ මොකටද පුතා? ඉදලටද? ඉදලක් උතන තියෙන්නේ. කොස්සක්ද තියෙන්නේ? ඉදලක්වත් කොස්සක්වත් නෙමෙයි ළමයි. මොකද්ද තියෙන්නේ? ඉදල් මල් පෙත්තක්. ඉදල් මල් පෙත්තක්. ඊට පස්සේ එල් කියන්නේ තේල්. තේල් කියන්නේ කාටද? තේල් කියන්නේ කියනවා ගෝනුස්සට. වාල් වාල් කියන්නේ කාටද ළමයි? කාටදනේ? මොකක්ද? කඩුවට. நெற்றி அழகான நெற்றி இருக்கு. எனக்கு அழகான நெற்றி இருக்கு. මට ලස්සන නළලක් තියෙනවා. எனக்கு அழகான நெற்றி இருக்கு. මට ලස්සන නළලක් තියෙනවා. நெற்றி කියන්නේ නළලට. මොකටද පුතා? නළලට කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කුට්ටි කියන්නේ කොටයට. කුට්ටි. මීන් කියන්නේ මාළුවට. මීන් මාළුවට නම් මාන් කාටද? මාන් කියන්නේ මුවාට. බලන්න ඔය අකුරු භාවිතා කරලා තියෙන විදිහ පුතා. මේකෙන් අපිට අකුරු ටික අඳුන ගන්න ඕන. ඒ වගේම මොකක්ද? ඒ වගේ මේ වචන ටිකක් මතක් කරගන්න ඕනේ. විභාගයට මාන් කියලා ආවහම කවුද මාන්? මාන් කවුද මේ වෙලාවේ? මුවා නෙමෙයි මොකවත් මට මතක් වෙන්නේ නැහැ. මාන් කියන්නේ කවුද? එතකොට මොකද? අයියෝ මේ දෙමළ පිපිරි හරිය අමාරු. නියපොතු කනවා විභාගයට ගිහිල්ලා මතක් වෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? 1 ඉඳන් 10ට ගණන් ක්‍රමය 1 10 20 30 40 කරලා උත්තරේ එහෙම ගන්න අවස්ථාවලු තියෙනවානේ. එහෙම බෑ. දෙමළ වලට අපි ලස්සනම ආසම විෂය කරගත්තොත් පුතේ දෙමළ ඔයාට අමාරු නැහැ. අපිට ක්ලාස් වෙන්න අකමැති නම් දෙමළ අමාරු වෙනවා. හැමදාම ක්ලාස් එකට එනවද? නැහැ. එහෙම නැහැ. එතකොට මොකද්ද? විෂයට ඕනම විෂයක් පුතේ අමාරු නැහැ. ඒක අපි හිතෙන් මනසින් හදාගත් එකක්. අපි දෙයකට කැමති නම් අපි දෙයකට පුතා කැමති නම් හිතන්න මම මේ පෑනට කැමති නැහැ. හරිද? හැබැයි මම මේකට කැමැත්තක් දැක්වුවොත් මේක අනේ
දැන් මම මේකට කැමති නැහැ ඒත් වෙන කෙනෙක් මේකට කැමති. අනේ අර කියනවා ඕවා කැමති නැත්නම් මට මේක දෙන්න ගන්න. හැබැයි අපි දුන්නා උනාට මේ පෑනේ අගේ දන්නේ මේක හොඳ ලිය වෙන පෑන නේ. එතකොට අපි ආසාවෙන් දෙයක් කරනවා නම් දෙයකට ආසයි නම් අපිට ඒ දේ ළමයි මොකක්ද ඒ දේ පාවෙන්නේ නැහැ ඕනම දෙයක්. ඔයා දෙමළ අමාරුයි මට දෙමළ වැඩක් නැහැ මට දෙමළ වලින් කිසිම වැඩක් නැහැ කියන මතේ නම් ඉන්නේ. 6 ශ්‍රේණියේ ඉඳන් 9 ශ්‍රේණිය වෙනකම් විතරයි දෙමළ තියෙන්නේ. ඊට පස්සේ තෝරගන්න විෂයන් තියෙන්නේ මම දෙමළ තෝරගන්නේ නැහැ. එහෙමනම් ඔයාට චුට්ටක් වැරදෙනවා පුතේ. මොකද අනිවාර්යෙන්ම දෙමළ රාජ්‍ය භාෂාවක් නේද? එතකොට අනිවාර්යෙන්ම ඔයා කොහේ ගියත් රජයේ සේවකෙක් වෙනකොට ඔයා රජයේ ජොබ් එකකට නම් යන්නේ. අන්න එතින්දී ඔයාට සිද්ධ වෙනවා දෙමළ ඉගෙන ගන්න. ඕනම කෙනෙක්ට ඕනම රජයේ ජොබ් එකකට යනකොට පැය 100 පැය 150 පැය 200 කියන පාඨමාලා අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒක අනිවාර්යයි නැත්නම් මොකද වෙන්නේ? ඔය ඔයාලට ඉහළට ගියාම දැනගන්න පුළුවන්. කියන්නේ තීනවා ඉතින් අර මූලික වැටුප වැඩි වෙන ක්‍රමයක් තියෙනවා. හරිද? ඉන්ක්‍රිමන්ට් වැඩි වෙන්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද දැන් නම් මේක ගොඩක්ම බලපාලා තියෙන්නේ. ඒකින්ද දැන් දෙමළ ඕන. දැන් එතකොට ඔය සමහර අවස්ථාවලදී අපිට හම්බ වෙනවා අනේ දෙමළ අකුරක්වත් ලියන්න බෑ. එතකොට කරන්නේ එහා පැත්තේ ඉන්න කෙනාට පොත දුන්න මේක ලියලා දෙන්නකෝ කියලා කියන්න වෙන්නේ. ඒවා ටිකක් වුණ අවුරුදු 30 40 වෙද්දි හැම වෙනවා. ඒක හින්දා ඔන්න දැන් ඔයාලට නොමිලේම දෙමළ ටික ඉගෙන ගන්න හම්බෙනවනේ. ඔයාලට පෙළ පොත් ටික තේනවා. එහෙනම් ඔයාලා දෙමළ අමාරුයි කියලා උගන්නන ටීචර් අයියෝ ටීචර් ඇවිල්ලා උගන්නන අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ දෙමළ ළමයි. ගුරුවරයාට ලං වෙලා අහන්න ඕනේ. මගේ විෂය විතරක් නෙමෙයි. ඕනම විෂයක් විද්‍යාව වේවා ගණිතය වේවා අපිත් ඉස්සර අමාරුයි කීකී හිටියේ. හැබැයි අමාරුයි කියලා දෙයක් නෑ පුතා ඔයාලට හරියට ඇති. හැම දෙයක්ම ෆලෝ කරත හැකි Google තියෙනවා YouTube තියෙනවා. ඕනම විෂයන් ඔස්සේ යන්න පුළුවන් නේ. අපේ කාලේ උච්චර තියුන්නේ නැහැ. දැන් තියෙන ජෙනරේෂන් එක බලන්නකො ළමයි. ඔයාලට පුළුල් පාරාදීසයක් තියෙන්නේ. හැම පැත්තෙම ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න ළමයාට. නේ? ඒ හින්දා ළමයි ඔන්න මං කියන්නේ හොඳට ඉගෙන ගන්න. හරිද? එක්සෑම් එකකට මේ පොඩි එක්සෑම් නෙවෙයි. මේ වාර විභාග වලට ලියලා ඔයාලගේ ජීවිතේ තීරණය වෙන්නේ නැහැ. කඩයින් තියනවා. සාමාන්‍ය පෙළ කියන්නේ එක කඩයිමක්. උසස් පෙළ කියන්නේ එක කඩයිමක්. ඊට පස්සේ විශ්වවිද්‍යාලය ඇතුළට ගියාම විභාග තියෙනවා උන්ට. ඒව එක කඩ ඒව පාස් වෙන්න මොකද්ද ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන අඩි ගන්න වැඩි වෙනවා. හැබැයි ඔය එකක් හදිස්සියවත් ඕලෙවල් ෆේල් වුණොත් අන්න එතනදී ජීවිතේ අපේ කඩා වැටෙන්න පුළුවන්. හැබැයි අර සමහරවිට අයියෝ මට ඕලෙවල් වැඩක්. මට ගොඩක් ළමයි හම්බෙන්නේ අනේ වැඩක් නෑ මම ඕලෙවල් කරන්නේ මට ඕලෙවල් වලින් වැඩක් නෑ. මං රට යනවා මට ඕලෙවල් වැඩක් නෑ. ළමයි අද කාලේ මම මේ කියන්නේ විනාඩි 5ක් තියලා කියන්නේ අද කාලේ ජෙනරේෂන් එක වෙනස් නේ පුතා. ඒක හින්දා හොඳට ඉගෙන ගන්න. දැන් ඉගෙනීමට තැන තියෙන්නේ. දැන් කොල්ලෝ කෙල්ලෝ ඕනම කෙනෙක් මුල් තැන දෙන්නේ අධ්‍යාපනයේට. හරිද? අනිත් දේවල් පස්සේ. මුලින් ඉගෙනගෙන ඊට පස්සේ තමයි ඔන්න තමන්ගේ අනාගත ප්ලෑන් ඔක්කොම සම්පූර්ණ කරගනිමින් තමයි අනිත් දේවල් ගැන හිතන්නේ. අනිත් දේවල් පස්සට දාලා මුලින්ම අධ්‍යාපනයේ උස්සේ තමයි මුලින්ම ඔන්නේ යන්නේ. හරිද? ඒක නිසා ළමයි මම කියන්නේ ඔයාලා සල්ලි දීලා ක්ලාස් එකට එන්න. ඒක හරියට ඉගෙනගෙන දැනුම අරන් යන්න. හරිද? හැමතිස්සෙම රෙකෝඩින් බලලා ගන්න තියාගන්න එපා පුතා. හරි. රෙකෝඩින් බලන්න. මුලින් ක්ලාස් එකට එන්න. ක්ලාස් එකට ඇවිල්ලා ඊට පස්සේ රෙකෝඩින් බලන්න. රෙකෝඩින් ඕන තරම් බලන්න. ඒ වුණත් ක්ලාස් එකට එන්න. ක්ලාස් එකට ඇවිත් බලන්න මොකද වෙන්නේ කියලා රෙකෝඩින් එක විතරක්ම බලාපොරොත්තු වෙන්න ඉන්න එපා. හරිද? ඒක හින්දා දෙමළ විෂයට විතරක් නෙමෙයි හැම විෂයකටම ආදරය කරන්න. හැම මේ සමහර පොත් මල්ල ගේනවා. එදරට ගියාම පොත් මලු
විසිට් කරනවා. ඊට පස්සේ උදේට ආපහු පොත් ටික එකතු කරගන්නවා, බෑග් එකට දාගන්නවා, ඔහේ යනවා. එහෙම නෙමෙයි. ඔය පොත්වලට වටිනාකමක් දෙන්න ළමයි. එතකොට තමයි හරියන්නේ. හරිද? පස්සේ කතා කරමු අපි දැන් පාඩමට. ඉස්සෙල්ලා වගේමයි පුතා තියෙන්නේ 1 ඉඳන් 18 වෙනකම් තියෙන පින්තූර ටික බලන්න ඕනේ. පින්තූර ටික බලලා ඉවර වලට එන්නේ මොනවද, ඉදු වලට එන්නේ මොනවද කියලා පින්තූරේ තියෙන ඉලක්කම දාන්න ඕනේ. හරිද? ඒ අභ්‍යාසයත් ඔයාලා ගෙදෙද්දි කරගෙන එන්න ඕනේ. ඊට පස්සේ බලන්න පඩංගලේ පාත්තු කුරුවෝ. මොකද කියන්නේ පින්තූරය බලා පවසමු. බලන්න පොඩි ළමෙක් ඉන්නවා. එයාගේ ළඟින් ෆොටෝ එකක් තියෙනවා. අපි ගමු තාත්තා කියලානේ. එතකොට ඉවර. මෙතින් උඩින්ම ඉවරෙන් අප්පා. ඉවරෙන් මේ මගේ තාත්තා. ඉවරෙන් අප්පා. ඉවර කියන්නේ මොහු මගේ තාත්තා. හදිසි මෙතන අම්මා හිටියානම් ඉවරෙන් අම්මා. මේ මගේ අම්මා. නේ? එතකොට ඔන්න පුතා අපි දැනගන්නවා ළඟින් තියෙන දෙයකට අපි දාන්න ඉවර කියලා. ළඟ දෙයක්. මෙන්න අපි දැන් මේ ළඟ දෙයක්. දැන් මේ ළඟ. හරිද? මේ ළඟනේ. ඉවර කුක්කල්. ඉවර කුක්කල් කියලා දාතේ බෑ ළමයි. ඒකට තමයි ඉතින් තියෙන්නේ. ඉවර කියන්නේ ඔන්න මෙතන ඉන්නවා අම්මා කෙනෙක්. හරිද? එතකොට ඉවර එන්න අම්මා. මම මගේ අම්මා මෙතන ඉන්නවා. හැබැයි ටිකක් දුර ඉන්නවනම් අවරෙන් අප්පා. අවරෙන් අප්පා කියන්නේ මොකද්ද? ඔහු මගේ තාත්තා. අවරෙන් අප්පා. මොහු මගේ තාත්තා. දොර ඉවර මොහු මගේ තාත්තා. අවරෙන් අප්පා. ඔහු මගේ තාත්තා. එතකොට ළඟ තියෙන දෙයකට ඉවර දුර නම් තියෙන්නේ අවර්. ළඟ ඉවර දුර අවර්. හරිද? ඊළඟ බලන්න සෙපාඩු ඔන්රු. පඩංගලේ පාත්තු පුරවම්. පින්තූරේ බලා පවසමු. ඔයාලගේ මෙන්න මේ පැත්තේ. බලන්න අවර්. කවුද ඉන්නේ? පොඩි පිරිමි ළමයි බෝලයක් අතේ තියන් ඉන්නේ. එතකොට අවර්. එතකොට අවර් නම් මොකද්ද? ඔහු මගේ මල්ලි. කොහොමද කියන්නේ? අවරෙන් තම්බි. මොහු මගේ මල්ලි. ඊට පස්සේ තංගච්චි කෙනෙක් නේද ඉන්නේ තංගේ. කතන භාෂාවෙන් තංගච්චි. තංගේ. තංගේ කියන්නේ ලිඛිත භාෂාව. තංගේ කියන්නේ කාටද? තංගේ කියන්නේ නංගිට. අවරෙන් තංගි. මේ මගේ නංගි. ඊට පස්සේ අවරෙන් අන්නා. මේ මගේ නෙමෙයි අවර් කියන්නේ ඔහු මගේ අයියා. අවරෙන් අක්කා. ඇය මගේ අක්කා. හරිද පුතා? අන්න ඒ විදිහට ඒ ටික එතකොට සම්පූර්ණ කරන්න. අවරයාර් ඔහු කවුද? මේ කවුද? අවරයාර් ඔහු කවුද? නැත්නම් ඇය කවුද? අවරෙන් අක්කා. ඇය මගේ අක්කා. අන්න ඒ විදිහට. හරිද? ඒ ටිකක් පුතා කරගෙන එන්න ඕනේ. තව ටිකක් තියෙනවනේ. ඊට පස්සේ සෙයප්පාடு 2 පඩංගලේ පාත්තු කුරුවෝ. ඉවර යාර්. කවුද එතකොට? ඉවර් එන් තම්බි. ඉවර් එන් තංගි. අන්නේ විදිහට මේකත් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් මේක ඉවර් යාර්නේ. ඉවර් යාර්. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා
අදු වෙන්න. හරිද? සෑපාடு 3. පඩංගලේ පප්තුවෝම් පුරුවම්. අදු එන්න. ඉවරයාත් මැය නැත්නම් මොහු කවුද? දැන් මෙතන ඉවර යාර් මොහු කවුද? මොහු මගේ මල්ලි. ඉවරෙන් තම්බි. ඊට පස්සේ අදු වෙන්න. අදු වෙන්න කියන්නේ මේ මොකක්ද? මේ මොකක්ද? ඉදු වෙන්න. ඒ ඉදු. අදු. අදු කියන්නේ අර මොකක්ද? අදු වෙන්න අර මොකද්ද? අදු නිලා. අදු කොක්කු. අදු මීන් අදු මොකද? මාන්. අදු වෙන්න. අදු වෙන්න කියන්නේ මොකක්ද? අර මොකක්ද? අදු වෙන්න අර මොකක්ද? අදු වෙන්න අර මොකක්ද? දුර තියලා අහන්න. ඊට පස්සේ මොකද? ඉදු වෙන්න. මේ මොකක්ද? මේ මොකද්ද? ඉදු නිලා. ඉදු කොක්කු, ඉදු මීන්, ඉදු මාන්. හරිද? ඔන්න ඒකත් ලියන්න ඕනේ ළමයි. ඊට පස්සේ බලන්න මොකද තියෙන්නේ? ඉදු වෙන්න ඉදු නිලා, අදු වෙන්න අදු නිලා. ඊට පස්සේ තියෙන්නේ පුතා මොකද? තමිල් எழுத்துக்கும் பொருத்தமான සිංගල් எழுத்துக்களே ඉනවෝ. දෙමළ අකුරු වලට ගැලපෙන සිංහල අකුර යා කරන්න තියෙන්නේ. එතකොට අපි මේක දන්නවා. මේක සර පාඩම. ඒක ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ අද කතා කරපු ව්‍යංජනාක්ෂර ටික තමයි මේ තියෙන්නේ. ඒකත් කරන්න. තමිල් எழுத்துக்கும் பொருத்தமான සිංගල් எழுத்துக்களே ඉනවෝ. ඒක දෙමළ අකුරු වලට ගැලපෙන සිංහල අකුරු යා කරන්න තියෙන්නේ. ඊට පස්සේ සෑපාඩු 6. படங்களை அவதானிப்போம் வாசிப்போம் இடைவேளை நிரப்புவோம் පින්තූරයට අවධානය යොමු කරමු වාසිப்போம் කියවමු හිතෙන් පුරවමු. ඉදු කොක්කු මේ කොකෙක්. එතකොට මෙන්න මෙතනට අල්කා යන්න එන්න ඕනේ. එතකොට මෙන්න මේ උක් අකුර මෙතන දාන්න. ඉවර් තංගේ ඉවර් මය නංගි. එතකොට උන් අකුර දාන්න. අදු සිංගම් අඩු අකුර දාන්න. අර සිංහයා. ඉදු පච්චේ මේ කොළ. අදු කුංජු මේ අදු කුංජු. අදු දාන්නේ මොකටද ළමයි? ඒ පැටියෙක්. අවර් පාටි. අවර් ඇය ආච්චි. ඉදු පාන් මේ පාන්. ඉවර් තාත්තා. ඉවර් තාත්තා. ඉවර් තාත්තා කියන්නේ කාටද ළමයි? තාත්තා කියන්නේ සීයාට. මේ සීයා. මොහු සීයා. අදු පන්දු. අදු පන්දු කියන්නේ අර බෝලය. අවරප්පා. අවරප්පා මොකද? අවරප්පා කියන්නේ ඔහු තාත්තා. ඊට පස්සේ අඹ ගෙඩියක් තියෙනවා. අඹ ගෙඩියට මොකක්ද කියන්නේ? මාපළම්. දැන් මෙතන තියෙන පළතුරක් වශයෙන්. ඉදු පළ මේ පළ. බල්ලෙක් ඉන්නවා. බල්ලට කියනවා නායි කියලා. එතකොට මෙතන තියෙන්නේ අදු නායි. අදු කියන්නේ ඒ බල්ලා. ඊට පස්සේ තියෙනවා ඉවරෙන් තංගි. මෑ මගේ නංගි. අවර් පාටි. ඇය ආච්චි. ඉදු කොක්කු මේ කොක්කා. අදු සිංග. මේ සිංහයා බලන්න. ඉවරෙන් තංගි. ඉවරෙන් කියන්නේ මැය මගේ නංගි. ඉවරෙන් තංගි මැය මගේ නංගි. අවර් පාටි මෙතන හරිද? අවර් පාටි කියන්නේ පුතා ඇය ආච්චි. ඉදු කොක්කු මේ කොකේ. අදු සිංගම් අර සිංහයා. ඊට පස්සේ තියෙනවා பொருத்தமான எழுத்துக்களே කොණ්ඩු ඉඩේවේලි නිරපුවෝ. මොකද්ද තියෙන්නේ? ගැලපෙන අකුරු වලට අකුරු යොදා හිස්තැන් පුරවමු. ඒතකොට උදාහරණයක් ගත්තා. ඉවර් එන් ආම්මද අම්මද ඉම්මද දාන්නේ. අවර් එන් අප්පා. ආප්පද අප්පා ඉප්පා. උත්තරේ හරි උත්තර ටික දාන්න. හරි. ඒකත් කරදේ. තේපාඩු 6. තමිල් எழுத்துக்களே எழுதுவோம். මොකද තියෙන්නේ? බලන්න. දෙමළ අකුරු ලියන්න තියෙන්නේ. අයන්න මේ තියෙන්නේ. අල්ක අයන්න තියෙන්නේ. මේ කායන්න තියෙන්නේ. ඒතකොට මෙතන අයන්න ලියන්න. අල්මයන්න ලියන්න. කොහොමද? අයන්න. මම බෝඩ් එකේ ලියන්න. අයන්න නම් මේක. අල්මයන්න නම්
මෙන්න මේක මාන හරිද? අන්න මේ විදිහට ඒ ටික විතරයි නේද? ඉතුරු ටික අපි කතා කරන්න ඕනේ පුතා. ඒක ලබන සතියේ ප්‍රතිවියමු මම දැන් කියන්නේ. දැන් මේක හයන්න ගයන්න හයන්න කියන. හරිද? මේක හල් වුණාම මෙයාට උඩින් පිටක් තිබ්බහම මෙයාට උත් කියලා කියනවා. මෙන්න මෙන්න මේ අකුර එකතු වුණාම මෙයාට කා කියලා කියනවා. ඊට පස්සේ කී කියලා කියනවා. ඊට පස්සේ කීනි වෙනවා. කූ වෙනවා. කූ වෙනවා. හරිද? මෙන්න තිබ්බහම කේ වෙනවා. අපි ඒ වචන ටික ලබන සතියේ කතා කරමු. හරිද? මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ ටික තමයි අපි ලබන සතියේ කතා කරන්නේ. අපි ඊට පස්සේ දැන් අද කතා කරපුවත් එක්ක නෝට් එක ඊළඟ සතියේම ලියමු පුතා. හරිද? මම තව කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ලින්ක් එකක් තිබ්බම මන්කෝ හල් වෙනවා කියලා නේ. ඒක ලින්ක් එකක් තියාගෙන යන්න තියෙනවා. මම දැන් මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. මයික් ස්ක්‍රීන් ඔෆ් කරන්න. ෂෙයාර් ස්ක්‍රීන් එන්න. හරිද? මේ තියන්නේ අල්කයන්. මෙයාට අල්කයන් අල්ගයන් අල්හයන්. සාමාන්‍යයෙන් මේක උච්ච මම මෙතන එකක් ඤ වර්ඩ් වර්ණ 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 අල්ලයන් අල්රයන් ලයන් අල්ලයන් අල්වයන් ලයන් ලයන් අල්ලයන් අල්ලයන් ඔන්න ඔය ටික තමයි පුතා. බලන්න 3යි 6යි 9යි හදලා ගන්න බලවත්. මෙන්න මේක තමයි මෙයියලු තුක්කල් 18. ව්‍යංජනාක්ෂර 18 තමයි පුතා මේ. මේ ව්‍යංජනාක්ෂර 18 මම ඔයාට මතක ඉන්න චූටි ක්‍රමයක් කියනවා. දැන් යම් කිසි අකුරක් හල් වෙලා තියෙනවා නම් ව්‍යංජනාක්ෂරයක් කියන්නේ. හැබැයි මේ හල් අකුර විනාඩියකට අයින් කරන්න. එතකොට කයන්න බිඳුව තයන්න වෙනවා. හරිද? ඔන්න බලන්න. කංශ නටන තනප මයර ලවල ලරණ. කංශ නටන තනප මයර ලවල ලරණ. මතක තියාගන්න. කංශ නටන තනප මයර ලවල ලරණ. කංශ නටන තනප මයර ලවල ලරණ. ඥාතන තනප මයර ලබන ලරණ. ඒක ඔන්න පොඩි ෂෝට් කට් කී එකක්. මතක තියාගන්න. ඔයා මේක ලියා ගන්න පුතා. හරිද? මෙයලු තුක්කල් කියලා ලියලා ලියන්න. පොඩි නෝට් එකක් දාගන්න. මෙයලු තුක්කල් ගතකුරු හෙවත් ගාථාක්ෂර නැත්නම් ව්‍යංජනාක්ෂර ලියන්න.
දෙමළ භාෂාවේ මෙහි එළුතුක්කල් තෙවත් මෙහි එළුතුක්කල් 18ක් ඇත කියලා දාලා මේ 18 ලියා ගන්න. මේ ටික පටපාඩම් තියෙන්න ඕන. ඊළඟ සතිය අපි කතා කරනවා ව්‍යංජනයක් සමග සංයෝග වීමෙන් ව්‍යංජනයකුයි සරයකුයි සංයෝජ වීමෙන් හැදෙන්න අකුර. කනේ. එතකොට ආනම් හා. එතකොට ඊන කී. ඒ විදිහට අපි ඊළඟ සතියේ ටික කතා කරනවා. දැනට ওই ටික ලියා ගන්න. අපි සර ටික කලින් ලිව්වා. දැන් මේ ව්‍යංජන අක්ෂර ටික ලියා ගන්න පුතේ. ඔයාලට වීඩියෝ එක බලලත් ඕන ලියා ගන්න පුළුවන්. හරිද? ඔයාලගේ රෙකෝඩින් බලා ගන්න පුළුවන් ඇප් එක හරහා ස්කූල් ඇප් එක හරහා ඒක ලොගින් වෙන්න ඩීටේල්ස් ඔයාලට දීලා ඇති. ඒ වගේම YouTube channel එකක් පුතා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඒක රෙකෝඩින් දානවා. හරි. ලියා ගන්න බැරි නම් පුතා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි පස්සේ හරි ලියා ගන්න. ක්ලාස් එක ඉවරයි. 7යි කාලයි ටයිම් එක. හරි පුතා. එහෙනම් වණකම් පිල්ලේහල් ඒ වගේම ඔයාලට දුන්න වැඩ ටික පුතා ඒ ටිකත් මතක ඇතිව මට ලැබෙන්න සලස්වන්න. හරිද? ක්ලාස් එකේ වැඩ ටික කොහොමද දාන්නේ නේ? හරි. දැනට මගේ නම්බර් එකට දාලා තියන්න පුතා මම මෙතන කියලා තියන්නම්. මේකේ WhatsApp එකට දාලා තියන්න වැඩ ටික. ඉංගේ පාරුංගා මෙහෙම හැරෙන්නකෝ. හරි. එහෙනම් ඔන්න අද අපි ක්ලාස් එකේ ඉන් කරනවා. වැඩ ටික කරගෙන පරිස්සමට එන්න ළමයි. ඊළඟ සතියේ. හරිද? ආයුබෝවන්. ආයුබෝවන්. වණකම්. තවනම යුංගෝ පරිස්සමින් ඉන්න. වැඩ ටික කරන්න ඔයා. ආසම දේ ආසම විදිහට ඉගෙන ගන්න ඕන. සරි. ප්‍රශ්න නැහැ නේ. ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි ඔයාලට අහන්න පුළුවන් ළමයි. පිරච්චිනිය ඉල්ල. ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැත්නම් අපි ක්ලාස් එක ඉන් කරමු. ප්‍රශ්න තියුණොත් මට කෝල් එකක් හරි දීලා අහන්න පුළුවන්. අපි ඊළඟ සතියේ කතා කරනවා 48 පිටුව. ඊට කලින් ඔය වැඩ ටික පුතා මට අද බ්‍රහස්පතින්දනේ සෞන්ද වෙද්දි දාලා තියන්න ඕන. හරිද? සෞන්ද වෙද්දි දාලා තියන්න ඕනේ ඔක්කොම වැඩ ටික බලන්න. හරි පුතා. එහෙනම් තවනම ඉරුංගෝ මීනුන් සන්දිපෝම් නැවත හමු වෙමු.